හරි. දැන් මේ 2022 පේපරේ 12 වෙනි ගාන තමයි කරන්න යන්නේ. එතකොට ඒක තියෙන්නේ ඩොප්ලර් ආචරණය. එතකොට ඩොප්ලර් ආචරණයකදී කරන්න ඕන පළවෙනි දේ තමයි නිවැරදිව රූපය ඇඳගන්න එක. නිවැරදිව රූපය ඇඳගත්තා නම් මේ ගාන හරියටම කරගන්න පුළුවන්. නවතා ඇති මෝටර රථය අනුතුරු වැළවීමේ නලාවක් ක්‍රියා කරනවා. අයනම් මෝටර රථේ නවතලා නම් තියෙන්නේ ප්‍රභවය නිශ්චලයි. මෙහා වුණ නිශ්චලයි. අනුතුරු වැළවීමේ නලාවක් ක්‍රියා කරනවා. යතුරු පැදිකාරුවේ කියන එයා නිරීක්ෂකයා එයා කෙලින්ම ඉවතට ගමන් කරනවා මෝටර රථේ. කෙලින්ම ඉවතට ගමන් කරනවා කියලා තමයි කතා කරන්නේ. එයාට ඇහෙනවා දැන් මෙයා නිකුත් කරනවා 510ක්. එයාට ඇහෙනවා 480ක. හරි. එතකොට මෙයාගේ B තමයි අපි දන්නේ නැත්තේ. ප්‍රවේගය තමයි දන්නේ නැත්තේ. වාතයේ දුවෙනි ප්‍රවේගය අපිට දීලා තියෙනවා 340යි කියලා. හරි. ඉතින් දැන් අපේ සමීකරණය මොකද්ද? දෘශ්‍ය සංඛ්‍යාතය සමානයි නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි ප්‍රවේගය බෙදීම ප්‍රභවයට සාපේක්ෂව වාතයේ ධ්වනි ප්‍රවේගය. මේකට හරියටම ආදේශ කරලා මේ පින්තූරය හරියට පැහැදිලිව අදගෙන තියෙනවා. එතකොට දැන් මෙතනින් තරංගය යන්නේ මේ පැත්තටනේ. තරංගය යන්නේ මේ. හරි. නිරීක්ෂකයා යන්නේ මේ පැත්තට නම් තරංගය යන්නේ මේ පැත්තට නම් බෙදීම සත්‍ය සංඛ්‍යාව මෙතන කරනවා. හරි. මේ තමයි සමීකරණය. එතකොට දැන් තරංගය යන්නේ මේ පැත්තට නිරීක්ෂකයා යන්නේ මේ පැත්තට නම් නිරීක්ෂකයාට සාපේක්ෂව වාතයේ ධ්වනි ප්‍රවේගය එනවා අපිට 340 ඍණ v. 340 ඍණ v. ප්‍රභවය නිශ්චලයි. එහෙනම් මෙයා 340ම තමයි. හරි. වැඩි කරනවා අපි සත්‍ය සංඛ්‍යාතේ 510. f dash ඇත්තම වෙන්නේ 480. විශේෂ සංඛ්‍යාතේ 480යි. ඉතින් අපි නිරීක්ෂකයාගේ සංඛ්‍යාතේ තමයි දන්නේ නැත්තේ. යාට v කියලා දාගත්තා. වාතයේ ධ්වනි ප්‍රවේගයයි නිරීක්ෂකයයි දෙන්නම එකම පැත්තට යන නිසා අපි මේ දෙන්නව අඩු කරා. එකම පැත්තට යනවා නම් අඩු කරනවා. විරුද්ධ දිශාවට යනවා නම් එකතු කරනවා. මොකද මේ සාපේක්ෂ ප්‍රවේගයන් අපි ගන්න. හරි. ඉතින් අපි මේක සුළු කරන්න පුළුවන්. එතන මේක අපාරන්න 448 වැඩි කරනවා 340 බෙදනවා 510යි. 340 විනාඩ අඩු කරලා. හරි. මෙහෙම තමයි ඉන්නේ. එතකොට මේක සුළු කරගත්තට පස්සේ අපිට එනවා 51. මෙයාව මේක 240යි. මෙතනින් මේ ටික සුළු කරාම 320ක්. එතකොට v එනවා 20යි ms වෙන එක කියලා. එතකොට හරි උත්තරය වෙන්නේ 3.